ඉතින් ගයිස් ඔයාලා අදත් සෙට් වෙලා ඉන්නේ මාෂල් එකේ 10 වෙනි පාර්ට් එකත් එක්ක. ඉතින් මම කලින් එපිසෝඩ් එකේ කිව්වා ඔයාලට පාර්ට් 5ක් එකට ගෙනවා කියලා. ඉතින් ඒකට හේතු වුණේ කලින් එපිසෝඩ් එකේ මිනිත්තු 17ක් වගේ සීන් එකට සෑහෙන දුර ගිහිලා තිබ්බා. මොකද ඒ ගොඩක් ඩීටේල්ස් කියන්න තිබ්බා. ඉතින් ඒ හින්දා මම හිතුවා අනිත් එපිසෝඩ් සෑහෙන කොට කරලා මිනිත්තු 20කට 30කට වගේ සීමා වෙන්න එපිසෝඩ් 5ක් දානවා කියලා. ඉතින් එහෙනම් වැඩි කතා බහක් ඕනේ අපි අපේ වීඩියෝ එකට. මේ ඇනිමේ RSL. ඉතින් ගයිස් අපේ 10 වෙනි පාර්ට් එක පටන් ගන්නවත් එක්කම පෙන්නනවා ගයිස් අමුතු ඩෑල් එකක් අර බංකරේ වගේ නේද ගයිස් අන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් එකට යන ටනල් එක හොයාගෙන එනවා. ඉතින් එයත් අමුතු විදිහට ඇල්ලයක් කොණ්ඩේ නිකන් දෙකට බෙදලා වගේ මඩනම් ගයිස් මේ ඇනිමේකේ මතක නැහැ කලින් මේවා හම්බුණා කියලා. ඉතින් ඊට පස්සේ සීන් එක යන කට් වෙලා යන්නේ අපේ රතු කොණ්ඩේයි ෆිනුයි ෆයිට් එක තියෙන තැනට. ඉතින් යාට සෙට් වෙන්නේ අර ලව් ගර්ලුයි අනිත් කෙනා අපේ ලව්ඩ මේ දෙන්නත් ඒක ෆයිට් එක කරන්න කියලා එයා යනවා විවේක ගන්නවා කියලා. ඉතින් ගයිස් අපේ ලව් එයාගේ ඩීටේල්ස් ටික කියන ඉතින් කලින් එපිසෝඩ් වල කිව්වින්ද එච්චර ඕනේ නැහැ මේවා ගැන. ඉතින් ගයිස් මෙයාන චූටි ළමෙක් වගේ එයා අහනවා මම ලස්සන ඇති කියලා. ඉතින් අපේ රතු කොණ්ඩේ නම් ඇත්තටම කෙල්ලන්ට එන මචි වෙලා ඉන්නේ. මෙයා හිතනවා මේ කෙල්ල එන කබඩි පරිස්සම් වෙලා ඉන්න ඕන වගේ ටෝක් එකක් දෙද්දිම ගයිස් පොරට එක වාට මතක් වෙනවා මං ඊ වගේ කෙල්ලන්ට ආසයි කියලා. පොර නැන්දෙන් කර කියන්න දෙයක් නැතුව ඉන්නේ. ඉතින් ගයිස් අපේ රතු කොණ්ඩේ සමවilla කියනවා මම අනාගතේ එලිෆන්ට් වදින්න ඉන්නවා කියලා. ගයිස් අපේ එලිෆන්ට් චාන්න හොර බදින්නත් හිතාගෙන ඉවරයි. අන්නේ හින්දා මට ඔයත් එක්ක ආදරය කරන්න බෑ කියලා සොරි කියනවා. ඉතින් ඊට පස්සේ අපේ අර ගර්ල්ට සෑහෙන තරහ යනවා මේ අපේ රතු කොණ්ඩේ කියපු දෙයට. ඉතින් ඒත් එක්ක අපේ රතු කොණ්ඩේ ෆින්මයි මරන්න එයාගේ පවර් යූස් කරනවා. ඉතින් ඒකට තමයි අපේ ෆින් කියන්නේ මොනතරම් මානසික අස්ථාවරයක් තියෙන ගෑල්ල වෙද්ද මේ කියලා. ගයිස් මෙන්න වගේ අවවාදේ කවදාවත් හුරතල් ගෑල්ල ළමයි ඉන්නවා යාළු කරගන්න එපා. ඔයාලට සොරිව තමයි. ඉතින් ගයිස් මේ දෙන්න අතර ෆයිට් එකක් යනවා. ඉතින් ඊට පස්සේ කෙල්ල ටෝක් එකක් දෙනවා මේ ලෝකෙ ඉන්න ඔක්කොම කොල්ලෝ කුමාරිකාවට සේවය කරන්න ඕනේ. එහෙම නැති කොල්ලෝ අනිවාර්යෙන් මැරෙන්න ඕනේ කියලා. ගයිස් what are thinking about you? ඊට පස්සේ ගයිස් ආයේ ඒ කෙල්ල අහනවා මම හුරතල්ද මට ආදරේද කියලා. ඉතින් අපේ රතු කොණ්ඩේ ඉන්නේ පොර ආයෙ සමාවෙල්ලනවා මට අනාගත මනමාලියක් ඉන්නවා කියලා. අපේ රතු කොණ්ඩේ නැ කියන දේ අහන්න හැදෙන්න ඕනේද දැල්ලයා. සෝරි ගයිස් රතු කොණ්ඩේ නෙමෙයි අපේ ලව් ගර්ල්. ගයිස් මේ එපිසෝඩ් එක බලද්දි මම මේ කල්පනා කර කර හිටියේ ඇයි අපේ ෆින්ගෙන් අහන්නේ නැත්තේ මේ ගර්ල් එයා හුරුබු විදිහට ලස්සනේද කියලා. why guys එහෙම ගයිස් මං හිතන්නේ කෙල්ලෝ ලස්සන කොල්ලොන්ට විතරයි ආස නෙමෙයි හිතුවක් කර කොල්ලන්ට විතරයි ආස අහිංසක කොල්ලන්ට ආස නෑ ගයිස්. අන්න ඒකයි යථාර්ථය දුක තමයි. ඉතින් ගයිස් අපේ කවුද රතු කොණ්ඩේ සමාව ගන්න ගමන් ඉද්දිම එයාට පවර්ෆුල් ෂොට් එකක් අදිනවා. ඉතින් ඊට පස්සේ එයා කියනවා අම්මගේ තාත්තා මට අවසර දුන්නලු මම වගේ කරන්න නැති ඕන පිරිමිණෙක් මරන්න කියලා. what ඉතින් මට කියන්න වෙන ගයිස් WTF තමයි. ඉතුරු ටික ඔයාලා හිතාගන්න. ඉතින් ගයිස් මෙතන සුපිරි ෆයිට් එකක් යනවා. ඉතින් අපේ කවුද රතු කොණ්ඩේ යන සෑහෙන කුටි ගන්නවා මේ ගර්ල්ගේ. ඉතින් ඊට පස්සේ ගර්ල් වෙන කට කියවන්න ගන්නවා අපේ හතරවෙනියා ඉන්නේ. අන්න එයාට තියෙන පවර් එක ගැන කියනවා. ඉතින් එයාගේ නම මයිලෝනේ. අන්න එයාට පුළුවන්ලු ඉලක්ක කරපු ඕන කෙනෙක්ව ගල් කරන්න. ඉතින් ගයිස් ඒක නම් සෑහෙන පවර්ෆුල් පවර් එකක්. ඊට පස්සේ ගයිස් අපේ රතු කොණ්ඩේට ආය ඇටැක් එකක් එනවා. ඉතින් ඒක නම් එසේ මෙසේ ගන්න නෙමෙයි ටොනේඩෝ එකට අහු වුණොත් මිනිස්සෙක් අනිවාර්යෙන් දෙකට කැල්ල විනාශ වෙලා යනවා. අන්න ඒ වගේ තමයි රතු කොණ්ඩේව ටොනේඩෝ එකට අහු කරනවා මේ ගර්ල්. එයාගේ පවර් එක නිකන් හුලම් පවර් එකක් වගේ. හුලම් පවර් එකක් වල ගණන් ගන්න එපා ගයිස්. නිකන් ටොනේඩෝ සීන් එකේ පවර් එකක් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ටොනේඩෝ එකට අහු වෙලා එද්දී අපිට රතු කොණ්ඩේ බෑක් ස්ටෝරි එක පෙන්වනවා. ඉතින් රතු කොණ්ඩේ හරිම අහිංසක කෙනෙක් තමයි ඉස්සර. හරියට කිව්වොත් එයා රවට්ටලා ඕන දෙයක් ගන්න පුළුවන් වගේ සීන් එකක්. ඉතින් ඒම ගන්න එයාගේ අලුත්ම කොස්ස. ඒ කියන්නේ එයාලට මැජිකල් ලයිනේ එයාලට කොස්ස වදින්න පුළුවන්. අන්න ඒ වගේ එයාගේ අලුතෙන්ම කොස්ස ගන්න යද්දී හොර මේ වංචා කරලා එයාගේ අක්ක ඇවිල්ලා එයාව බේර ගන්නවා. ඉතින් අක්ක ඇවිල්ලා කියනවා ඔයාට ඇත්තම යාළුවෙක් හම්බුණාම එයාව ආරක්ෂා කරගන්න අනිවාර්යයෙන් සටන් කරන්න කියලා. අන්න ඒ වගේ අමුතු ටෝක් එකක් දෙනවා එයාට ඒ වෙලේ. ඉතින් එයාට මේ බෑක් ස්ටෝරි එක මතක් වෙනවා. එයාව අර
ටොනේඩෝ එකට අහු වෙලා ඉද්දි ඒ වගේම තමයි guys අය ඒ අක්කා කියන අනිවාර්යයෙන්ම මේ වගේ යාළුවෙක් හම්බුනොත් ආයෙ පාවා දෙන්න එපා කියලා. ඉතින් ඊට පස්සේ ආයෙ මතක් වෙනවා guys එයාට බෑක් ස්ටෝරි එක එයා අර සෙකන්ඩ් ඉයර් බෝයි අර ගර්ල් රවට්ටෝ විදිය. ඉතින් ඒත් එක්කම එයාට මතක් වෙනවා අපේ මාෂල් එයා වෙනුවෙන් කොහොමද ෆයිට් කරේ කියලා. අන්නේ ගැම්ම රැන guys අපේ රතු කොණ්ඩයා එයාගේ පවර් යූස් කරන්න ගන්නවා. ඉතින් guys අපේ රතු කොණ්ඩයාගේ පවර් යූස් කරද්දිම අර ලව් ගර්ල් ඉන්නේ අන්නේ අපේ කවුද ෆින්න ෂොට් එක දෙන්න තමයි යන්නේ. හැබැයි guys අපේ රතු කොණ්ඩයා ගැම්ම අරගෙන එතෙන්ට එන්ට්‍රි එක දෙනවා. දැන් නම් ලව් ගර්ල්ට දුක තමයි රංජිනී වගේ සීන් එකක් තියෙන්නේ. ඉතින් guys එතකොට තමයි අපේ රතු කොණ්ඩයා මූණ zoom කරලා පෙන්නන්නේ. පොරගෙන නිකන් මූණ මැද්දේ නලලෙන් රතු පාට කුරුසයක් වගේ එකක් ඇවිල්ලා නිකන් පොර දෙවියෙක් වගේ වෙලා සීන් එකක් තියෙන්නේ. පොරගේ මැජික් පවර් එක සෑහෙන්න වැඩි වෙලා. ඉතින් guys මෙතන සුපිරිම ෆයිට් එකක් යනවා. ඉතින් එතකොට තමයි අපිට එයාගේ රතු පාට කුරුස ගැන කියන්නේ. ඉතින් ඒකෙන් කියන්නේ අපේ රතු කොණ්ඩේ යක්ෂයන්නේ කියන්නේ පවර්ෆුල් ඇත් එක ෆයිට් කරද්දී එයාලගේ හැඟීම් තියෙන්නේ අන්නේවා මායා බලය විදිහට උදාහරණවා කියලා. ඉතින් ඒ කට්ටියට කියන්නේ ඊරාක්රූස් කියලා. ඉතින් අපේ රතු කොණ්ඩයක් දැන් නම් ඉසිවිසි ඩැල්ලක් නෙවෙයි සෑහෙන පවර්ෆුල් මැජික් ඩැල්ලක් වෙලා ඉන්නේ. ඊට පස්සේ guys අපේ රතු කොණ්ඩයා ඉන්නේ අන්න එයා අරයට සුපිරි ෂොට් එකක් දෙනවා. මේ ෆයිට් එක සුපිරි වෙනවා guys. ඊට පස්සේ අපේ රතු කොණ්ඩයා ටෝක් කරන මගේ ගාවට දනගාම වරෙන් කුණු ගොඩ වගේ ටෝක් එකක් දෙනවා. අර මාෂල් මුලින්ම සීන් වල දෙන්නේ අන්න ඒ වගේ ටෝක් එකක් දෙනවා. ඉතින් ඊට පස්සේ එයාගේ පවර් එක යූස් කරාට guys අපේ සංජි වගේ එයා ගර්ල්ස් ලට හර්ට් කරන්නේ නැහැ. guys ආන්නව සංජින්නේ මොකේද කියලා සංජින්නේ වන් පීස් එකේ අන්න ඒ ගර්ල් ලට හර්ට් කරන්නේ නැහැ. ඉතින් එයා කියනවා මක බැවිලා මෙතනින් ඵලයන් කියලා. ඒත් එක්කම guys අපේ මයිලෝ ඉන්නේ හතරවෙනියා අන්න එයා එයාගේ පවර් එක යූස් කරනවා. ඉතින් එයාගේ පවර් එක තමයි ගල් අන්නේ එතකොටම නිකන් 아무තු ගල් රාක්ෂෙක් වගේ එකෙක් ඇවිල්ලා අපේ ෆින්ව කන්න හදනවා. ඉතින් අපේ රතු කොණ්ඩයා පැනලා යාව බේර ගන්නවා guys. ඉතින් guys ඒකට අර ගර්ල් ලව් ගර්ල් හිතනවා මේ කට්ටිය අවසානයේ දැන් තමයි කියලා. ඉතින් පොරත් වෙන සීන් එකේම මයිලෝ පොර සීන් එකේම අපේ රතු කොණ්ඩයාටයි ෆින්ටයි ඇටැක් එකක් දෙන්න හදද්දිම එක පාට නිකන් 아무තු කඩුවක් වගේ එකක් ඇවිල්ලා අරයාගේ මායාවත් කඩාගෙන ගිහිල්ලා වදිනවා guys. පොරණක් කන්ෆියුස් වුංග සීන් එකක් තියෙන පොරට හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලා. ඉතින් guys එතකොට තමයි අපිට අර මුල් සීන් එකේ පෙන්නපු කොණ්ඩේ නිකන් රතු පාට මේ කළු පාටයි තැඹිලි පාටයි වගේ තියෙන කවුද කියලා පෙන්නන්නේ. ඉතින් එයා තමයි දේවවාදී රේන් ඇමස් කියන්නේ. ඉතින් එයා තමයි ලැන්ඩනිමාස් ඉන්න පවර්ෆුල්ම කෙනා. ඉතින් guys අපේ මයිලෝ ඉන්නේ අන්න එයා හිතනවා මෙයා නම් ඉච්චර දේවවාදියෙක් වෙන්න බෑ. මෙයා කොහොමද ඉච්චර පවර්ෆුල් වෙන්නේ? ඒ හින්දා එයා එයාගේ මැජික් එක යූස් කරනවා. guys එයා එතන කරගන්න ලොකු වැරද්ද තමයි ඒක. ඉතින් අපේ රේඩ් ඉන්නේ අන්න එයාගේ මැජික් එක තමයි කඩු කියන්නේ. එයාගේ කඩු සෙට් එක යූස් කරනවා guys. අරයා අන්තසරණ වෙලා යනවා කර කියා ගන්න දෙයක් නැතුව. ඉතින් guys අපේ මයිල් ඉන්නේ අන්න එයා අපේ රේන්ගේ සමාවිල්ලනවා පෙරදුනාට පස්සේ මේක වැරදි වෙලා වැරදි වැටහීමක් කියලා. ඉතින් guys අපේ රේනුත් හරි හොඳ දැල්ලයක් එයා අරයාට සමාව දෙනවා. සවාව දෙන්න නිකන්නේ ඔත්තෙන් ගුටි පූජාවකුත් එක්ක guys. ඉතින් මට මුලින්දම හිතුණා මෙයා නම් අපේ ෆින්ගේ නෑදෑයෙක් වෙන්න ඕනි කියලා. ඉතින් ඒක නම් ඇත්ත තමයි අපේ ෆින්ගේ අයියා තමයි මේ රෙන් කියන්නේ. ඉතින් එයා දේවවාදියෙක් දැනටමත් guys පොඩ්ඩක් හිතන්න ෆිනුත් සෑහෙන පවර්ෆුල් විය යුතුයි මේ විදිහට නා. ඉතින් guys අපේ රෙන් ඇවිල්ලා තියෙන්නේ ඇත්තරම මෙතන අර ඉනසෙන්ට් සීරෝ කියන හතුරගේ දුෂ්ටෝ සෙට් එක හොයාගන්න. ඉතින් එතකොටම අපේ මාෂල්ව සෙට් වෙනවා පොරට. ඉතින් එයා මොකද කරන්නේ මෙයා හතුරෙක්ද කියලා බලන්න එයාගේ මැජික් එක කොච්චරද කියලා මැල්ලා බලනවා guys. අපේ මාෂල්ගේ මැජික් එක සීරෝනේ. ඉතින් අපේ මැජික් එක යූස් කරන්න ගෙන්නන්නේ පොඩි මකුළුවත් කම්පියුටර් එකලා බලනවා මොකද මෙච්චර කාලයකට ඒ වගේ කෙනෙක් එයාට හම්බෙලා නැති හින්දා. guys අපේ රෙන්ගේ මැජික් එක තියෙන්නේ මාෂල්ට නම් ඒක එච්චර බලපාන්නේ නැහැ වගේ සීන් එකක් තියෙන්නේ. එයා එයාගේ මැජික් එක යූස් කරනවා. ඒත් guys මාෂල් එකෙන් පුටුවක් හදාගෙන ආතල් එකේ වාඩි වෙලා ඉන්නවා. guys ඊට පස්සේ ආයෙ රෙන් එයාගේ මැජික් එක යූස් කරනවා.
ඉතින් ඒ වෙලාවේ මාශල්ට එයාගේ මැජික්කෙන් 10% යූස් කරනවා. බට් ගයිස් අපේ මාශල් නම් එකකින් එන මාතල්ලයක් ගන්නේ මාශල් එකෙන් බේස්බෝල් ගහන්න තා රෙඩි වෙන්නේ. ඉතින් අපේ අර ගෙන්නපු මකුළු වෙන්නේ මකුළුවත්කම විශ්සලා බලන මූමන වගේට හැල්ල ඇද්ද කියලා. ගයිස් ඊට පස්සේ පොර මාශල්ගෙන් නම අහනවා. ඊට පස්සේ තමයි ගයිස් පොරට මතක් වෙන්නේ එයාලගේ කවුද අපේ ඩබල්ඩෝ ඉන්නේ. අන්න එයා මාශල් ගැන කියලා තියෙනවා කලින් මෙයා ටිකක් දක්ෂ සිසුවෙක් කියලා. ඉතින් ඊට පස්සේ ගයිස් පොර මාශල්ගේ සමාව ගන්නවා. ගයිස් මාශල් නම් පොරට සමාව දෙන්නේ නැහැ කියනවා. ඉතින් ගයිස් ඊට පස්සේ පොර අපේ මාශල්ට ලේන්සුවක් දෙනවා. ඒකේ හාවතම ගයිස් කොටලා ඉන්නේ. ඉතින් මාශල් අහනවා ඔයා හාවන්ට කැමතිද කියලා. මාශල්ටත් ඕනේ නැති ගන්නෑ. ඊට පස්සේ ගයිස් පොර උත්තර දෙන්න දුනිය කන්නගේ බලන් ඉන්නවා. ඊට පස්සේ තමයි ගයිස් අපේ මාශල් කියන්නේ thank you කියලා. ඒත් එක්කම ගයිස් කියන්නේ මේ අපේ පපට් මාස්ටර් ගැන. ඉතින් එයාට කියන විදිහට මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම දේවවාදී අපේක්ෂකයෙක් වෙන්න ඕනේ අපේ මේ පපට් මාස්ටර්ලු. ගයිස් අපේ මාශල් රේන් අතරේ පොඩි කන්වර්සේෂන් එකක් යනවා. ඉතින් ඒක කියන්නේ මාශල් ගොඩක් ක්‍රංකාස එකතු කරගෙන මෙයා පරද්දලා ඉස්සරහට ගිහිල්ලා දේවවාදීෙක් වෙන්න පුළුවන් වගේ එකක් තමයි කියන්නේ. ඊට පස්සේ තමයි ගයිස් අපේ ඩම්බල්ඩෝ කියපු පොඩි සීන් වගේ අරෙන්ට මතක් වෙන්නේ. ඉතින් එතනදි කියනවා ඩම්බල්ඩෝ අපේ මාශල් ගැන සෑහෙන හොඳ කෙනෙක්. මොකද මාශල් අපේ ෆින්ව අඳුරන්නේ නැති වුණත් ෆින්ව බේරගත්තා වගේ සීන් එකක් කියනවා. ඊට පස්සේ තමයි ගයිස් සීන් එක කට්ටලා යන්නේ අපේ මාශල් අර පපට් මාස්ටර් ඉන්න රූම් එක ගාවට ගිහිල්ලා කල්පනා කරනවා එතන තියෙන දොර ඉස්සරහට අදිනවද පස්සට අදිනවද කියලා. ඉතින් මාශල් මුලින්ම තල්ලු කරනවා කියලා හිතලා පොඩ්ඩක් තල්ලු කරද්දිම තමයි එයාට මතක් වෙන්නේ ලෙමන් චාන් දුන්න බෝනික්ක ගැන. ඊට පස්සේ ගයිස් කියම් අරගෙන මාශල් ගහනවා දොරට පයින් එකක් දොර කඩාගෙන ගිහිල්ලා වැටෙන්න. ඉතින් ගයිස් අපේ පපට් මාස්ටර් අහනවා හැම වෙලාවෙම දොර කඩාගෙන එන්න ඕනේද කියලා පොරට සල්ලි නැහැ වගේ දොරවල් දාන්න. ඉතින් එතකොට අපේ මාශල් කියනවා මම පොඩි තට්ටුවක් දැම්මේ ඒ හින්දා තමයි මේ දොර ගැලවිලා ගියේ කියලා. ඉතින් ඒත් එක්කම ගයිස් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකේ සෙට් වෙමු. goodbye.